සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්නේ රොයල් අයිසින් එක හදාගන්නේ කොහොමද කියලා. එකටම අපි බලමු රොයල් අයිසින් කියන්නේ මොකක්ද කියලා. රොයල් අයිසින් එකත් අනිත් අයිසින් වර්ග වගේම අපිට ඉතාම වැදගත් අයිසින් වර්ගයක්. මේක අපිට ගොඩාක් ඕන වෙන්නේ කේක් ආකෘති නිර්මාණ කලාවේදී. ඒ වගේම ස්වීට් ටේබල් එකට නැතුවම බැරි අංගයක් වෙලා තියෙන කුකීස් සරසන්නත් අපි ගන්නේ රොයල් අයිසින් එක තමයි. රොයල් අයිසින් එකේ අවස්ථා 3ක් අපි ප්‍රයෝජනයට ගන්නවා. අපි දැන් රොයල් අයිසින් එක හදන්න පටන් ගමු. හදාගෙන යද්දි මම ඔයාලට කියලා දෙන්නම් මේ අවස්ථා 3 මොකක්ද. එතකොට මේ අවස්ථා 3ෙන් අපි වෙන් කරගන්න අයිසින් එක අපි ප්‍රයෝජනයට ගන්න මොන දේවල් වලටද කියලා. ඇත්තටම රොයල් අයිසින් එක හදන්න හරියම පහසුයි. අපිට ඕන වෙන්නේ අයිසින් සුගර්යි, බිත්තර සුදු මද සහ දෙහි බිඳු කීපයක් පමණයි. එකටම බිත්තර සුදු මද වෙන් කරලා භාජනයකට දාගන්න. සුදු මද්‍ය හොඳින් බීට් කරගන්න පුළුන් තත්ත්වයට එනකල්. මට ඊටාම ස්වල්ප ප්‍රමාණයක් රොයල් අයිසින් ඕන වෙන්නේ. ඉතින් මම එක බිත්තර සුදු මදයි පාවිච්චි කරන්නේ. ඔයාලට ගොඩාක් ඕන නම් ඔයාලට බිත්තර සුදු මද වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අයිසින් සුගර් එකතු කරන්න. හොඳින් බීට් කරගන්න. මේ වගේ දියාරු පදමක් එනවා ඔයාලට එකටම. මේක තමයි අපි ප්‍රයෝජනයට ගන්න කුකීස් ෆිල් කරන්න. හොඳින් මතක තියාගන්න. මම ඔයාලට කියලා දෙන්නම් කුකීස් ෆිල් කරන්න කොහොමද කියලා ඉදිරි කාලේදී වීඩියෝ එකේ. මේක තමයි පළවෙනි අවස්ථාව. ඊළඟට අපි දෙවෙනි අවස්ථාවට යනවා. අපි නැවතත් අයිසින් සුගර් එකතු කරමින් බීට් කරගන්නවා. මේක තමයි දෙවෙනි අවස්ථාව. දියාරුත් නැහැ, ගොඩාක් ඝනකමක් නැහැ, සාමාන්‍ය සොෆ්ට් මිශ්‍රණයක්. මේක තමයි අපි කුකීස් වල අවුට්ලයින් යොදන්න පාවිච්චි කරන්නේ. ඒ වගේම කේක් ආකෘති නිර්මාණ කලාවේදී අපිට ගොඩක් ඕන වෙන්නේ මේ පදමේ තමයි රොයල් අයිසින් එක එම්බ්‍රොයිඩර් වර්ක් කරන්න, ඒ වගේ එක්ස්ටේෂන් වර්ක් කරන්න. ඒ වගේම මේ පදම තමයි අපි ලේස් වර්ක් එක කරන්නත් පාවිච්චි කරන්නේ. ගොඩාක් ජනප්‍රිය වර්ක් එකක්. ඒ වගේම හරිම ලස්සනයි ලේස් වර්ක් එක. මේ දෙවෙනි අවස්ථාව. නැවතත් අපි අයිසින් සුගර් එකතු කරගනිමින් අපි තුන්වෙනි අවස්ථාවට යනවා. අපි සාමාන්‍ය හાર્ඩ් බටර් අයිසින් ගන්න පදම වගේ තමයි මේ අවස්ථාව. අවසානයේට බිත්තරවල පිළිගඳ යන්න අපි දෙහි බින්දක් එකතු කරගන්නවා. මේ වගේ ඩමීස් කවර් කරන්න අපි ගන්න මේ පදම තමයි. ඝනකම් පදම. මේක තමයි තුන්වෙනි අවස්ථාව. දැන් අපි රොයල් අයිසින් එක හදාගෙන ඉවරයි. මේ අයිසින් එක ඉක්මනට හයි වෙනවා. හදාගෙන ඉවර වෙලා පාවිච්චි කරන තුරු පියන හොඳින් වහගන්න පුළුවන් භාජනයකට අයිසින් එක දාගන්න.